සුබ දවසක් ඔයාලා හැමෝටම ටෙරාක්ලික් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ PayPal ලංකාවට PayPal account එකක් හරියට හදන විදිය. ඉතින් අද කතා කරන්නේ business account එකක් create කරන විදිය. ඉතින් ඔයාලා දකින්න ඇති මෙන්න මේ news එක. ඉතින් පාලසන් දැන් පස්සේ PayPal ලංකාවට available වෙනවා කියලා මෙන්න මේ news එක ඔයාලා දකින්න ඇති හෙලකුරුගෙන් වගේම TV වල පවා මෙන්න මේ news එක ගියා. ඉතින් අද මම මේ වීඩියෝ රෙකෝඩ් කරන්නේ 16 වෙනිදා. ඉතින් 16 වෙනිදා වෙද්දි දැනට PayPal accounts create කරන්න පුළුවන් ලංකාවේ විදියට. ඉතින් කල්යුත් ලංකා විදිහට හදන්න පුළුවන් උනාට දැන් බිස්නස් account පවා ක්‍රියේට් කරන්න පුළුවන් ලංකාවට. ඉතින් කලින් ඒ කියන්නේ දැන් අවුරුදු ගාණක් කලින් ඉඳන් PayPal ලංකාවට හදලා අපිට payments කරන්න විතරනේ පුළුවන්. දැන් අපිට පුළුවන් funds receive කරන්නත් පුළුවන්. ඒ වගේම බැංක් එකට withdraw කරන්නත් පුළුවන්. මේ විදිහට බලා ගන්න පුළුවන් PayPal web එකේ තියෙනවා මෙන්න මේ විදිහට PayPal partner banks in Sri Lanka කියලා. ඊට පස්සේ මේකේ අතර ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් සම්පත් commercial BOC දැනට මෙන්න මේ PayPal එකත් එක්ක සපෝට් කරනවා කියලා තියෙනවා. ඒ වගේම මෙතන ස්ටෙප් ටික දාලා තියෙනවා සම්පත් බැංක් එකට කොහොමද ලින්ක් කරන්න කියලා. ඒ වගේම මෙතනින් බලා ගන්න පුළුවන් account linking සහ withdrawal ඒ වගේ receive money ඒ ටික තාම coming soon කියලා තමයි තියෙන්නේ. ඒ වුණාට දැනට accounts create කරන්න පුළුවන්. අපි account එකක් create කරමු මේ වීඩියෝ එකේ බලලා ඔයාලට account එකක් create කරගන්න පුළුවන්. තව සති දෙකක් ඇතුළත මෙන්න මේ සියලුම option ටික ඔයාලට enable වෙයි කියලා හිතනවා. ඉතින් අපි බලමු කොහොමද ලංකාවේ විදියට PayPal account එකක් හදාගන්නේ කියලා. ඔයාලගේ බ්‍රවුසර් එකකින් ඔයාලට පුළුවන් PayPal කියලා මෙන්න මේ විදිහට සර්ච් කරන්න. ඉතින් PayPal කියලා සර්ච් කරලා නැත්නම් PayPal ශ්‍රී ලංකා කියලා සර්ච් කරන්න. මේ විදිහට PayPal කියලා සර්ච් කරලා පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන PayPal LK කියලා වෙබ් එක. ඉතින් paypal.com එකේ මෙන්න මේ යට තියෙන PayPal LK කියලා. ඒ වගේම නැත්නම් ඔයාලට PayPal ශ්‍රී ලංකා කියලා සර්ච් කරනකොට PayPal LK වෙබ් එක ලෝඩ් වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මේක උඩ ක්ලික් කරගලා මම PayPal වෙබ් එකට යනවා. හරිද? ඔයාලා ඩීටේල්ස් මෙන්න මේ විදිහට තමයි PayPal වෙබ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන sign up button එක click කරන්න. මේ විදිහට sign up button එක click කරලා පස්සේ මෙන්න මේ වගේ interface එකක් එනවා. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්නේ business account එකක් create කරන විදිය. ඉතින් ඊළඟ වීඩියෝ එකේ මම කතා කරන්නම් personal account එකක් create කරන විදිය. ඉතින් මේ විදිහට business කියන එකට click කරන්න මෙතන sign up එකට ආවට පස්සේ ඊළඟට පුළුවන් මෙතන get started button එක click කරන්න. ඔයාලගේ mobile එකකින් හැදුවත් ඔයාලට පුළුවන් PayPal ශ්‍රී ලංකා කියලා ගහලා මෙන්න මේ විදිහට ඇවිල්ලා sign up එකට ඇවිල්ලා business එක click කරලා මෙතන get started button එක click කරගන්න. ඉතින් personal account හදාගන්න ඕන අය personal accounts හදාගන්න. ඉතින් මම business account එකක් create කරන්න. ඉතින් ඒක නිසා business විදියට මම මේ account එක create කරනවා. ඉතින් මේ විදියට sign up එකට ඇවිල්ලා business create කරලා ඉස්සරහට ආවට පස්සේ මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් create a business account කියලා. ඊළඟට ඔයාලගේ first name එක මෙතන දාන්න ඕන. ඊළඟට last name එක දාන්න ඕන. ඊළඟට email එක. ඊළඟට password එකක් දාන්න ඕන PayPal එකේ. ඒ වගේම phone number එක. ඉතින් මෙතන ෆෝන් නම්බර් එක දාද්දි ඔයාලා කලින් අර පිලිපීන්ස් විදිහට හදපු accounts වලට දැම්ම ෆෝන් නම්බර්ස් දාන්න එපා. ඒ වගේම ඔයාලා කලින් accounts හදපු PayPal accounts තියෙන ෆෝන් නම්බර්ස් මෙතන දාන්න යන්න එපා. පුළුවන් නම් ඔයාලා PayPal හදපු නැති නම්බරයක් මේකට දාන්න අනිවාර්යයෙන්ම. එහෙම නැත්නම් ඔයාලා ගාව එහෙම නම්බරයක් නැත්නම් අලුත් SIM එකක් අරගෙන මෙන්න මෙතනට ෆෝන් නම්බරේ දාලා හදන්න. නැතුව අර කලින් accounts හදපු email වත් කලින් හදපු ෆෝන් නම්බර use කරන්න එපා. ඒක ඔයාලට පොඩි රිස්ක් එකක් තියෙනවා ඔයාගේ account එකට. ඒක නිසා මෙතනට ඔයාලා හදපු ෆෝන් නම්බර්ස් නැතුව අලුත් ෆෝන් නම්බරයක් දාලා account එක create කරන්න. ඉතින් මම මෙන්න මේ details ටික fill කරගන්නවා දැන්. මම මෙන්න මේ විදිහට details ටික fill කරගත්තා name එකයි email එකයි password. ඉතින් ඔයාලා මතක ඉන්න password එකක් දාන්න. ඒ වගේම phone number එක මෙතන දාද්දි බිංදුව නැතුව type කරන්න. මේ ටික හරියට fill කරගන්න. phone number එක දාද්දි ඔයාලා බිංදුව නැතුව දාන්න. ඊළඟට මෙතන tick එක දාලා ඔයාලට පුළුවන් agree and create account කියන බටන් එක click කරගන්න. ඉතින් ඊළඟ ටැබ් එක සමහර අයට මේක වෙනස් වෙලා එනවා. සමහර අයට ඉන්ඩිවිජුවල් දාන්න. ඉතින් ඉන්ඩිවිජුවල් දාන්නවත් මෙතන ඉන්ඩිවිජුවල් බිස්නස් ටයිප් එක දාන්න. ඒක ආවේ නැත්තම් මම මේ සයිඩ් එකෙන් දාන්න එන විදිය. ඉතින් ඒක ආවේ නැත්තම් මෙතන casual sellers and freelancers කියන එක දාලා next කරන්න. මේ විදිහට accounts හදාගන්න බැරි යනවා නම් මගේ WhatsApp එකට message එකක් දාන්න payment එකක් කරලා ඔයාලට account එකක් හදාගන්න පුළුවන්. ඊළඟ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන birth එක දාන්න තියෙනවා. ඉතින් name එකට පස්සේ birth එක දාන්න තියෙනවා. මම birth එක දානවා මෙතනට. මුලින් date එක දාන්න තියෙන්නේ. ඊළඟ මෙතන nationality එක ශ්‍රී ලංකාවම තියන්න. ඊළඟට මෙතන ඔයාලගේ address එක දාන්න ඕනේ postal code එකත් එක්ක. ඉතින් postal code එක දන්නේ නැතිව ඔයාලට Google එකට ගිහිල්ලා search කරන්න පුළුවන්. ඔයාලගේ city එකට අදාළ postal code එක. මේ තියෙන නොරදුරු postal code. ඉතින් මේ විදිහට search කරලා පස්සේ මේ විදිහේ postal code එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ city එක search කරලා postal code එක ගන්න පුළුවන්. ඉතින් මම මෙතන address එකත් fill කරගන්නවා. මේ විදිහට address එක ලස්සනට ඔයාලට fill කරගන්න පුළුවන්. ඉතින් address line 1 එක address line 2 එක දාන්න. ඊළඟට city එක දාන්න. ඊළඟට postal code එක දාන්න. ඉතින් මේ විදිහට දාලා ඔයාලට පුළුවන් next button එක click කරගන්න. ඊළඟට මෙන්න මෙතනින් අහනවා recommended original කියලා. ඉතින් මේක සමහර අයගේ එන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මෙතන original කියන එක දාලා confirm කරන්න. ඊළඟට මෙතන business name එක අහනවා. ඉතින් ඔයාලගේ business name එකක් තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් මෙතනට business name එකක් දාන්න. ඉතින් මම අද කියලා දුන්නේ business account එකක් හදන විදියනේ. ඉතින් business account එක හදලා ඔයාලගේ මොකක් හරි Facebook එකේ page එකක් හරි ඔයාලා දැන්ට business එකක් කරගෙන යනවා. ඔයාලගේ business name එක මෙතනට දාගන්න. ඉතින් business name එක නැත්තම් මම business name එක නැති අය මෙන්න මේ යට ටික එක දාන්න. ඒතර ඔයාලගේ
ලීගල් නේම් එක මෙතැන ෆිල්ලෙන ඉල්ලන මෙතන කැටකරේ කහන ඉතින් දැනට වාලා කලෝතින් බිස්නසයක් කරන්න මෙතන කලෝතින් කියල සර්ච් කරන තුර මෙතියෙන ෆැමිලි කලෝතින් ස්ටෝ එන්නේ වගේ ඔයාලගේ දැනට කරන බිස්නසකට අදාළ දෙයක් මෙතනින් සර්ච් කරන්න මේද කම්පියට සොෆ්ට ස්ටෝයි කියන කොම්පිට සොෆ්ටය මක්කරි ස්ටෝයක් කරන ඒක දාන්න පුලති ඒ විදිට වාලා අදාලදේ මෙතරින් තොරල දාන ඉතින් මේතින් කම්පියට මේන්ටනසන් රපඩ ඇන් සවිස් කල ඉතින් ඒවගේ අර අදාල කැටකරක මෙතරින් දාගන්න ඉතින් ම මෙත කම්පියට නෙට්වක් ඉන්ෆර්මේෂන් සේවිස් කියන දාගන්න ඊලාන මෙතන ප්‍රයිමරි කාරන්සයක වාල USD දාගන්න දැනට මෙතන එල්කයාර බලන බලමු පිස්සහට එල්කයාර එන්න පුළන් ඊලට වාල වෙබ් ගත්තින මෙතන වෙබ් සයිට්කට යස් කියල දාලා මෙතන වෙබ් එක ලින්ක එක දාන්න ති වෙබ් සයිට නැත්නම් මෙතන නෝ කියල දාන්න ඉතින් ඊලාට බිස්නස් ඇඩ්‍රස එක මෙතන සේම් කියල දාන්න ඉතින් මෙතන වාලගේ අර වෙනත් ඇඩ්‍රස ඇතින දාන්නපති ඒකන අවශ්‍යන මෙතන සේම් ඇඩ්‍රස එකම දාගන්න පුල ඊලාන මෙතන නෙක්ස් බාඩන කලික් කරගන්න මෙතන යට අර කස්ටමනේ මේ වටික දාන්න ඕන්න ඊළඟට මෙන්න මේ විදිරනවා ඊළඟට වාලට දැනට මෙතන ස්කිප් කරප නැත්තම් ඔන්ලයින් චෙකවට් බටන එක ක්ලික් කරන්න මෙත ගෙට් චෙකවට් කියන එක මෙන්න මේදිර වාට බලාගන්න පුළුවන් පේපල් කවන්ට ගාන්ට ලස්සන ක්‍රියට්න ඒවගේ වාල පෙතර පේපල් එකට දැම්ම ඊමේල්ල කන්ෆර්ම් කරන්න ඕන ඉතින් ඊමේල්ල කන්ෆර්ම් කරන්න වාලට මේ විදිට ඊමේල්ලයක් ඇවිල් ඇති වාලගේ ඊමේලට මෙන්න මේදිර මේල්ලක් ඇවිලද ඊමේල්ල කන්ෆර්ම් කරන්න ඊළඟට වාඩ පුල මෙතන කන්ෆර්ම් ඊමේල් බඩන ක්ලික් කරලා ඊමේල්ල කන්ෆර්ම් කරගන්න ඉතින් ඊමේල් කන්ෆර්ම් කරලා ඔයාලට මෙතන පාස්වර්ඩ් එක ඉතින් ඔයාලට පුළුවන් පාස්වර්ඩ් දාලා ලොගින් බටන් එක ක්ලික් කරන්න. එතකොට ඊමේල් එක ලේසියෙන්ම කන්ෆර්ම් වෙයි. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ලේසියෙන්ම PayPal business account එකක් create කරගන්න පුළුවන්. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේ කතා කරන්න කොහොමද personal account එකක් create කරගන්න කියලා. මේ විදිහේ account එක හදුනාට පස්සේ ඔයාලට පුළුවන් ඊමේල් එක කන්ෆර්ම් කරගෙන මෙතන කාඩ් එක link කරන්න පුළුවන්. මෙතන link bank option එක තාම enable වෙලා නැහැ. මං හිතන්නේ මෙතන කමින් සූන් කියලානේ තියෙන්නේ. ඒකට ගියට පස්සේ මෙතන කමින් සූන් කියලා තියෙන මං හිතන්නේ තව සතියක් වගේ ඇතුළත මෙන්න මේ ලින්ක් බැංක් ඔප්ෂන් එක enable වෙනත් ඔතකොට ඔයාලට ඩිරෙක්ට් බැංක් එක ලින්ක් කරන්න පුළුවන් පහසුකම හම්බේ. ඉතින් තාම ෆන්ඩ්ස් රිසීව් කරන ඔප්ෂන් එක available වෙලා නැහැ. මොකද සතියක්වත් යයි මෙන්න මේක enable වෙන්න. මොකද 15 වෙනි රිලීස් කරේ. එතකොට මේ අද 16. ඉතින් තව සති දෙකක් වගේ ඇතුළත මෙන්න මේ ඔක්කොම ඔප්ෂන් ටික enable වෙන ඉතින් ලින්ක් බැංක් ඔප්ෂන් එකත් enable. ඉතින් මේකට ගියාට අර ලින්ක් බැංක් එක ක්ලික් කරාට මෙන්න මේ විදිහට අර පාර්ටනර්ස් කියන එක ටැබ් එක තමයි ඕපන් වෙන්නේ. ඉතින් මෙන්න මේ බැංක් තුනෙන් එක කාඩ් එකක් දැනට ලින්ක් කරන්න පුළුවන්. ඒ වගේ මෙතන අර withdraw funds කරන එකයි ඒ salary receive කරන ඒ ඔක්කොම ටික coming soon කියලා තාම පෙන්නන්නේ. ඉතින් ඒක නිසා සතියක් වගේ යයි. ඉතින් ඔයාලට එතකන් ඔයාලට මේකට කාඩ් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් කාඩ් එකක් ඇඩ් කරන මෙතන pay and get paid එකට යන්න. ඒකේ bank and cards කියලා තියෙනවා. ඉතින් මේක ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා ලින්ක් කාඩ් කියලා. මේකෙන් ක්‍රෙඩිට් ඇන්ඩ් ඩෙබිට් කාඩ් එකේ මෙතන තියෙනවා ලින්ක් කාඩ් කියලා. ඒක උඩ ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ දැනට තියෙන මෙන්න මේ බැංක් තුනෙන් එකක් ලින්ක් කරන්න පුළුවන් මෙන්න මේ PayPal එකට. සම්පත්යක් හරි කමර්ෂල් හරි BOC හරි Visa කාඩ් එකක් ලින්ක් කරන්න. මොකද Master කාඩ් වලට මේ PayPal වලින් withdrawal ගන්න බෑ. ඉතින් මෙතන කාඩ් එකේ ඉස්සර අංක 16 ගන්න ඕන. ඊළඟට කාඩ් එකේ type එක Visa දාන්න. ඊළඟ expire date එක security code කියන්නේ කාඩ් එකේ පිටිපස්සේ තියෙන අංක තුන. ඊට පස්සේ මෙතන ලින්ක් කාඩ් එක ක්ලික් කරන්න. ඉතින් කාඩ් එක ඇඩ් කරද්දි ඔයාලා කාඩ් එකේ සාමාන්‍ය 1000ක 1500 වගේ බැලන්ස් එකක් තියෙන්න ඕනේ. කාඩ් එක ඇඩ් කරලා ගොඩක් වෙලාවට රුපියල් 300ක් විතර කාඩ් එකෙන් කැපෙන්න පුළුවන්. ඒ කැපෙන එක රිෆන්ඩ් වෙනවා. ඉතින් මේ විදිහට කාඩ් එක ඇඩ් කරනකොට ඉතින් කාඩ් එක කන්ෆර්ම් කරන විදිහ සහ ඒ විස්තර මම වීඩියෝ එකක් කතා කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ ලින්ක් මම උඩින් දාන්න. ඔයාලට ඒක බලලා කාඩ් එක කන්ෆර්ම් කරන වැට් ටික කරගන්න පුළුවන්. ඉතින් දැනට මෙන්න මේ විදිහට ෆ්‍රීලාන්ස් කරන අය සහ බිස්නස් එකක් කරන අය මෙන්න මේ විදිහට බිස්නස් account එකක් ලංකාව විදිහට ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඔප්ෂන් ටික කමින් සූන් එකේ තියෙන මෙන්න මේ ටික available වුණාට පස්සේ කියන්නේ දැනට මේ ටික වැඩ කරාට පස්සේ මම PayPal එකට සල්ලි දාලා ඉල කොහොමද withdraw කරන්න සහ ඒ විස්තරත් එක්ක මම වීඩියෝ එකක් කරනවා. ඉතින් ඒ වගේ ඊළඟ වීඩියෝ කතා කරනවා කොහොමද personal account එකක් create කරන්න කියලා. ඉතින් දැනට business එකක් කරන අය මෙන්න මේ විදිහට business account එකක් create කරගන්න පුළුවන්. ඒ වගේ මෙන්න මෙතන profile market කියලා මෙතන profile settings වලට යන්න. ඉතින් profile settings වලට ගියාට පස්සේ ඔයාලට account එකේ 2 step දාන්න ඒ වගේ security කරන්න පුළුවන්. ඒව ටික කරගන්න පුළුවන්. ඉතින් මම ඒ ටිකත් චුට්ටක් පෙන්නන්න. මේ විදිහට profile button එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන password එක change කරන්න. ඒ වගේම මෙතන 2 step verification තියෙනවා. ඉතින් 2 step verification එක ඔයාලගේ authenticate app එකට enable කරගන්න පුළුවන්. ඒක නම් ලොකු දෙයක් නෑ. මෙතන update ගිහලා ඉවරලා authenticate app එක download කරලා දාගන්න. ඊළඟට authenticate app එකේ මෙන්න මේ 2 step එකේ QR app එක scan කරලා පස්සේ 2 step ඕන් කරන්න එතන authenticate app එකේ අංක 6ක කෝඩ් එක වෙන ඒක මෙතන enable කරාට පස්සේ ඔයාලට 2 step on කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම security correction add කරනවා add කරගන්න පුළුවන්. ඉතින් ඔය දේවල් ටික තමයි විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ. දැනට කලින් පිලිපින් විදිහට PayPal හදපු අය මේ විදිහට convert කරන්න මුකුත් කරන්න යන්න එපා. අලුතෙන්ම අලුත් phone number එකක් අරන් account එකක් create කරගන්න. ඉතින් මේ විදිහට ලේසියෙන්ම account එකක් create කරගන්න පුළුවන්.
ඉතින් බිස්නසයක් කරන මේ විදිහට හදාගන්න. ඉතින් අපි ඉස්සරහට කතා කරමු පර්සනල් account එකක් create කරන විදිහ. මේ විදිහට accounts හදාගන්න බැරි වෙනවා නම් මගේ WhatsApp එකට message එකක් දාන්න payment එකක් කරලා ඔයාලට account එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එක වගේ නුද්දාන්න යන්න බෑන අනිවාර්යයෙන්ම share කරන්න. එහෙනම් ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ ඉක්මනින්ම හමුවෙමු. හැමෝටම සුබ දවසක්.